ඔන්න අද කතාව. ඈත පිටිසර ගමක දුප්පත් අර කපන්නේ ඔහුගේ දරුවන් දෙදෙනා සමග ජීවත් වුණා. ඔවුන් බොහෝම දුෂ්කර ජීවිතයක් ගත කළා. මේ තමයි ඔහුගේ දියණිය ග්‍රේටල්. ඒ වගේම ඔහුට හැන්සල් කියලා පුංචි පුතෙකුත් හිටියා. දුප්පත් දර කපන්නා ඔහුගේ බිරිඳ මිය යාමෙන් පසුව තමන්ගේ දරුවන්ව රැක බලා ගන්න බොහොම මහන්සියෙන් වැඩ කළා. ඔහු දරුවන්ගේ අනාගතය ගැන සිතා දෙවැනි බිරිඳක් සමග විවාහ වුණා. දරුවන් කුඩම්මව ආදරයෙන් පිළිගත්තත් ඇයට ඔවුන් ගැන ලොකු අමනාපයක් තිබුණා. ඇය නිතරම කුඩා හැන්සල්ට සහ ග්‍රේටල්ට බැන වදින්නට වුණා. ඒ වගේම හැන්සල්ට හා ග්‍රේටල්ට නිවසේ පිරිසිදු කරන වැඩ භාර වුණා. ඔවුන් තමන්ගේ පියාට කුඩම්මාගේ වෙනස්කම් ගැන පැවසුවත් දර කපන්නා ඒ ගැන ලොකු අවධානයක් දුන්නේ නැහැ. ඒත් එක්කම ඒ කමට දුර්භීක්ෂ කාලයක් ළඟා වුණා. ඔවුන්ට කෑමට ආහාර නොමැති බව පවසා කුඩම්මා නිතර තම සැමියාටත් දරුවන්ටත් පැනවැදුණා. පුංචි හැන්සල් සහ ග්‍රේටල් සීතලේ බඩගින්නේම නින්දට ගියා. ඒ අතරතුර නපුරු කුඩම්මා දර කපන්නාට ළමයින්ව කැලයට රැගෙන ගොස් කැලේ ඇති ආහාර සොයාගෙන තනිවම ජීවත් වීමට පුරුදු කළ යුතු බව පවසා ඇගේ කපටි වචන වලින් දර කපන්නාව රැවට්ටුවා. රාජකුමාරයාට ළමයින්ව මුණ ගැසුණොත් ඔහු දරුවන්ව මීට වඩා සැපවත් ලෙස බලා ගනීවි කියා ඇය පැවසුවා. කුඩම්මා සහ පියාගේ මේ කතාබහ හැන්සල් සහ ග්‍රේටල් අහගෙන ඉඳියා. හැන්සල්ට මේ වෙලාවේ ආපු අදහසක් නිසා ඔහු මිදුලට ගොස් පුංචි ගල් කැට එකතු කරගෙන නැවත පැමිණියා. පසුදින කුඩම්මා සහ පියා සමග කැලයට යන්න උන් තීරණය කළා. දර කපන්නට යන ලෙස පවසා දරුවන්ව රවටා කැලේ මැදටම ඔවුන් නැවිදගෙන ගියා. පුංචි හැන්සල් එයාගේ උපායට අනුව ඔහු රාත්‍රියේ එකතු කරගත් ගල් කැට එකින් එක ඔවුන් ගමන් කරන මාර්ගයේ දමමින් ඔවුන්ට නැවත පැමිණීමට මාර්ගය සලකුණු කළා. එන්නම හවස් වුණා. දර කපන්නා සහ නපුරු බිරිඳ වනාන්තරයේ ළමයින්ව තනිකර නැවත පැමිණෙන බව පවසා පිටව ගියා. ඔවුන් පියා සහ කුඩම්මා නැවත පැමිණේ කියා සිතුවත් ඔවුන් රාත්‍රිය වෙනතෙක් පැමිණියේ නැහැ. ඉන්පසුව හැන්සල් සහ ග්‍රේටල් ඔවුන් මාර්ගය සොයා ගැනීමට දැමූ ගල් කැට එකතු කරමින් ඔවුන්ගේ නිවස සොයාගෙන යන්න පිටත් වුණා. අන්තිමේදී ඔවුන් තම නිවසට ළඟා වුණා. නැවත මාර්ගය සොයාගෙන නිවසට පැමිණි හැන්සල් හා ග්‍රේටල් දැක කුඩම්මා පුදුම වුණා. ඇය තරහින් පුපුරන්නට වුණා. ඇය තම සැමියාට බැනවතිමින් නැවත පසුදිනත් ළමයින්ව කැලයට රැගෙන යා යුතු බව පැවසුවා. හැන්සල් සහ ග්‍රේටල් මේ කතාබහ අසා බොහෝ දුක් වුණා. හැන්සල් පෙරදා මෙන්ම ගල් කැට රැගෙන ඒමට එළියට යන්න හැදුවත් නිවසේ දොර අකුළු දමා තිබුණා. කුඩම්මා නිවසේ දොරෙහි යතුර ළඟ තබාගෙන සිටි අතර හැන්සල්ට එය ලබා ගැනීමට හැකි වුණේ නැහැ. සිදුවන සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන බව සිතාගත් ඔවුන් රාත්‍රියේ නින්දට ගියා. පසුදා ඔවුන් නැවත වනාන්තරයට ගමන් කළ අතර හැන්සල්ට පෙරදාමින් ගල් කැට නොතිබූ නිසා ඔහු ළඟ තිබූ පාන් කැබලි දමා මාර්ගය සලකුණු කළා. නැවතත් කුඩම්මා සහ පියා ඔවුන් වනාන්තරයේ දමා යන්නට වුණු අතර මෙදිනද ඔවුන් දෙමව්පියන් නැවත එන තෙක් බලා සිටියා. දන්නේම නැතිව ඔවුන්ට රාත්‍රියේ නිින්ද ගියා. පසුදින උදෑසන හැන්සල් සහ ග්‍රේටල් බිය වී අවදි වුණා. ඔවුන් මාර්ගය සලකුණු කළ පාන් කැබලි සොයාගෙන යන්නට වුණත් ඒ හැම පාන් කැබැල්ලක්ම කුරුල්ලන් කෑමට අරගෙන තිබුණා. තනි වූ ළමයින් දෙදෙනා වනාන්තරයේ මාර්ගයක් දිගේ ඉදිරියට ඇවිදගෙන ගියා. එන්නම අඳුර වැටීගෙන වනාන්තරයේ විවිධ ශබ්ද සතුන්ගේ හඬවල් ඇසෙන්නට පටන් ගත්තා. හොඳටම බය වුණු හැන්සල් සහ ග්‍රේටල් නැවත ගිනිමැලයක් දල්වාගෙන රාත්‍රියේ වනාන්තරයේ නතර වීමට සිතුවා. පසුදින උදෑසනම නැවත නිවස සොයා යන්න පිටත් වුණු හැන්සල් සහ ග්‍රේටල්ට දරාගත නොහැකි ලෙස කුසගින්න දැනුණා. ඔවුන් කැලේ විවිධ ගෙඩි වර්ග ආහාරයටගෙන කුසගින්න නිවාගත්තත් ඒවා ඔවුන්ට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒත් එක්කම වනාන්තරයේ දිගේ ඉදිරියට ගමන් කළ ඔවුන් අමුතු විදිහේ නිවසක් දැක්කා. ඒ නිවස හැදිලා තිබුණේ චොක්ලට් වගේම පැණි රස කෑමවලින්. ඒ නිවස වටේටම ඉඟුරු පාන් වලින් හැදුණු විශාල වැටක් තිබුණා. හැන්සල් සහ ග්‍රේටල් සතුටින් නිවස දෙසට දුවන්නට වුණා. බඩගින්නයි පුදුමයයි නිසාම ඔවුන් මේ කෑම බඩ පිරෙනකන් කන්න පටන් ගත්තා.
ඒත් මේ ගෙදර අයිති නපුරු මායාකාරිය ඔවුන් දිහා බලාගෙන හිටියා. එක පාරටම නිවසේ දොරත් අරගෙන නපුරු මායාකාරිය එළියට ආවා. හැන්සල් සහ ග්‍රේටල් හොඳටම කලබල වුණා. ඒත් මේ මායාකාරිය කරුණාවන්තව හැන්සල්ට හා ග්‍රේටල්ට කතා කර තම නිවස තුළට රැගෙන ගියා. ඔවුන්ට කෑමට රසවත් ආහාර ගොඩක් ලබා දුන්නා. ඒ වගේම ළමයින්ට නිදා ගන්න සුව පහසු ඇඳක්ද ලබා දුන්නා. නමුත් ඇයට අවශ්‍ය වුණේ හොඳින් ආහාර ලබා දී ළමයින්ව මහත් කර ආහාරයට ගැනීමට. මුලින්ම හැන්සල්ව ආහාරයට ගන්නා ලෙස තෝරාගත් මායාකාරිය ඔහුව කූඩුවක් තුර සිර කළා. හැන්සල් සහ ග්‍රේටල් බියෙන් කෑ ගහන්න පටන් ගත්තා. ඒත් ඔවුන්ව බේරා ගැනීමට කැලේ තුල කිසිවෙකු සිටියේ නැහැ. මේ මායාකාරිය ඇගේ නිවසට රැවටී පැමිණෙන ළමයින් සිර කර ඔවුන්ට කෑම බීම ලබා දී ඔවුන්ව මහත් වූ පසු ආහාරයට ගන්නවා. ඉන්පසු ඇගේ දරපෝරණුවට තමා ඉඟුරු පාන් මිනිසුන් බවට පත් කරනවා. මේ විදියට මායාකාරිය හැන්සල්ව මහත් කිරීමට සිතාගෙන විවිධ රසවත් ආහාර පිළියෙල කරන්නට වුණා. ග්‍රේටල් මේ පිළිබඳව හැන්සල්ට දැන්නුවා. මායාකාරිය ලබා දෙන ආහාර කෑමට නොගෙන ඒවා පිදුරු අතර හංගන්නට හැන්සල් තීරණය කළා. අසරණ ග්‍රේටල් නිතරම දෙවියන්ගෙන් ඔවුන්ව බේරා දෙන ලෙස අයද සිටියා. මේ මායාකාරිය ග්‍රේටල්ට නිතරම බැනවදිමින් ඇයගෙන් වැඩ ගන්නට වුණා. මායාකාරිය හැන්සල්ට හැදූ විශේෂ ආහාර ග්‍රේටල් විසින් හැන්සල් ඉන්න කූඩුව අසලට ගෙනත් දුන්නා. හැන්සල් මේ ආහාර කිසිවක් ආහාරයට නොගෙන ඒවා පිදුරු අතර හොරෙන් සගවා තැබුවා. පසුව ඒ ආහාර මායාකාරිය නිවසේ නොමැති විට නැවත ග්‍රේටල්ට ලබා දුන්නා. ග්‍රේටල් මේ ආහාර නැවත රැගෙන ගොස් මිතුලේ වලක් හරහා මායාකාරියට හොරින් වල දැමුවා. මායාකාරිය හැන්සල් මහත් වූවාද කියා දැන ගැනීමට ඔහුගේ ඇඟිල්ල පරීක්ෂා කළා. මේ විදියට දිගින් දිගටම හැන්සල් කෑම ආහාරයට නොගත්ත නිසා ඔහු මහත් වුණේ නම් නැහැ. මායාකාරිය දිනෙන් දිනම හැන්සල්ගේ ඇඟිල්ල පරීක්ෂා කළත් ඔහු මහත් නොවන නිසා පසුදින මහත් නොවුවද ආහාරයට ගන්නා ලෙස මායාකාරිය පැවසුවා. පසුදින උදේම මායාකාරිය ග්‍රේටල්ව අවදි කර ඇයට දරපෝරණුව රත් කරන ලෙස පැවසුවා. බඩගින්න දරාගත නොහැකි වූ මායාකාරිය ග්‍රේටල්ව ආහාරයට ගන්නට සිතුවා. ගිනි උදුන රත් වූවාද කියා බලන්නට ග්‍රේටල්ට ඒ තුළට යන ලෙස පැවසුවත් ග්‍රේටල් උඳුර රත් වූවාද කියා පරීක්ෂා කරන්න තමන් නොදන්නා බව පැවසුවා. ඒත් එක්කම ගිනි උදුන පරීක්ෂා කරන්නට සිතා ඒ තුළට එමුණු මායාකාරියව ග්‍රේටල් උදුන තුළට තල්ලු කරා. කූඩුව තුර සිරවී සිටි හැන්සල්ට නැවත තම සහෝදරිය මුණ ගැහුණා. ඉඟුරුපාන් බවට පත්වී සිටි පුංචි ළමයි මායාකාරියගේ බලයෙන් මිදී නැවත ජීවය ලැබුවා. නපුරු මායාකාරියගේ බලය විනාශ වී ඇය ගල්වුණු ඉඟුරුපාන් මිනිසෙක් බවට පත් වුණා. හැන්සල් සහ ග්‍රේටල් නැවත සතුටින් තම නිවස සොයා යන්න පිටත් වුණා. මායාකාරියගේ බලයෙන් මිදුණු ළමයි හැමෝම තමන්ගේ නිවෙස්වලට පිටත් වුණා. හැන්සල් සහ ග්‍රේටල්ට නැවත ඔවුන්ගේ නිවස සොයා ගන්නට හැකි වුණා. දුප්පත් දරකපන්නා ඔහුගේ දරුවන්ව දැක සතුටින් ඔවුන්ව බදාගත්තා. ඔවුන් නිවසට නැවත යන විට නපුරු කුඩම්මා මියගොස් සිටි අතර දුර්භීක්ෂය නැති වී ඔවුන් නැවතත් සතුටින් ජීවත් වුණා. ඔන්න අද කතාව ඉවර වෙන්නේ මේ විදියට. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.